අද දිනේදී විශේෂයෙන්ම ලෝක පරිසර දිනය මූලික කරගෙන අපි පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රධාන උත්සව විදිහට කල්පිටිය ප්‍රදේශයේ ගරු ආණ්ඩුකාරතුමාගේ සහභාගීත්වය මැදිහත් වීමෙන් පැලසිටීමක් සහ අපි උත්සවයක් සංවිධානය කරා කල්පිටිය කණ්ඩකුලිය ඩොන්කි පොයින්ට් ප්‍රදේශයේ උත්සවය සංවිධානය කරා. ඇත්තටම අපි ගත්තොත් පුත්තලම් දිස්ත්‍රික්කය කියන්නේ විශේෂයෙන්ම සම්පත් ගොඩාක් තියෙන දිස්ත්‍රික්කයක්. පාරිසරික වශයෙන් ඉතාම වැදගත් සංවේදී පරිසර රාශියක් තියෙන දිස්ත්‍රික්කයක්. නමුත් අපි දකිනවා මේ වෙනකම් මෙන්න මේ පරිසරය සම්බන්ධ මේ සංවේදී ස්ථාන සම්බන්ධ කිසිම තැකීමක් සහ මේ පසුගිය රජවල් විසින් මේකට විශේෂ තැනක් අවස්ථාවක් දීලා නැහැ. ඒ නිසා අපි දැන් සූදානම් වෙන්නේ මෙන්න මේ පරිසර පද්ධතිය කොහොමද ආරක්ෂා කරන්න, මේ සංරක්ෂණය කරන්න. අපි ගත්තොත් අපි දකිනවා මුහුද සම්පතක් විදිහට අපිට තියෙන විශාල කලපුවක් තියෙනවා පුත්තලම් දිස්ත්‍රික්කයට. ඒ වගේම තමයි ගොඩුවේම ගත්තොත් වනාන්තර වගේම අපි දන්න වැලි කඳු වැනි දැවැන්ත වටිනා සම්පත් ප්‍රමාණයක් තියෙනවා. මේවා ආරක්ෂා වෙලා නැහැ, මේවා සංරක්ෂණය වෙලා නැහැ. ඒ නිසා අපිට තියෙන වගකීම තමයි කොහොමද පුත්තලම් දිස්ත්‍රික්කයේ මේවා ශක්තිමත් ආරක්ෂා කරමින් සංරක්ෂණ කරමින් අපේ ඊගාව මේ රට ගොඩනගන වැඩපිළිවෙලට මේ දායක කරගෙන පුත්තලම් දිස්ත්‍රික්කය. අපි දන්නවා සංචාර කර්මාන්තය ගත්තොත් විශාල අවස්ථාවක් තියෙනවා මේ පුත්තලම් දිස්ත්‍රික්කයට, විශේෂ කල්පිටිය ප්‍රදේශයට. ඒ නිසා මේවා ගැන හිතලවත් නැහැ. මේ මෙතන තියෙන්නේ ඇත්තටම රටට ඩොලර් ගේන ව්‍යාපෘති. මේවා ආරම්භ කරන්න දැන් අපි සූදානම් වෙලා තියෙනවා. ගරු ආණ්ඩුකාරතුමාගේ මැදිහත් වීම විශේෂම අපිට ලැබිලා තියෙනවා. අපි දන්නවා අපිට මේකට විදේශිකයන්ට හරියට ඉඳලා මේක කාලය අරගෙන ඉවරලා නැවිතලා යන්න තැනක් නැහැ. අපේ රටේ වෙන නුවර එළිය හරිය වෙන පැති වලට තමයි විදේශිකයෝ ඇවිල්ලා සති ගණන් ඉඳලා යන්නේ. නමුත් මේ පුත්තලමට ඇවිල්ලා ඉඳලා බලලා ඒක විඳලා යන්න තැනක් නැත්තෙන්ටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට දැවැන්ත වැඩ කොටසක් මේ කල්පිටිය සහ පුත්තලම මූලික කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේකට වටිනාකමක් දෙන්න ඕන. අපි මේ ලෝකෙට කියන්න ඕන අපේ තියෙන පරිසර පද්ධතිය අපි ආරක්ෂා කරමින් තියෙන ඒවා ලෝකෙට අපි එලි කරලා තියෙන මෙන්න මේවා විඳින්න එන්නේ කියලා. ඒ නිසා අපි ඉදිරියේදී වැඩ සූදානම් වෙනවා. අපි ගරු ජනාධිපතිතුමාගේත් එක සාකච්ඡා කරලා මේ කලාපය ඇත්තටම විශේෂ කලාපයක් බවට පත් කරලා ඉවල සංචාර කර්මාන්තය දැවැන්ත ජාත්‍යන්තරව පරිසරය සම්බන්ධව ලෝකෙට ආරාධනා කරලා රටවල ආරාධනා කරලා ලොකු වැඩ පිළිවෙලක් ඒ වගේම ප්‍රදර්ශනාත්මකව වැඩ පිළිවෙලක් හදලා ලෝකේ ඉන්න රටවලට ආරාධනා කරනවා එන්න අපේ පුත්තලමට කල්පිටියට එන්න මේව බලන්න. ඒ නිසා මේම තමයි අපිට ඉදිරි දැක්ම තියෙන. අපි සංචාරක ශේෂ්ත්‍රයෙන් මේ වෙනකොට ලක්ෂ 10ක් සංචාරක අපේ රටට මේ මාස 5ට ඇවිල්ලා තියෙනවා. අපි ලක්ෂ 30කට සූදානම් වෙනවා අපේ රටට සංචාරකයෝ ගේන්න. ඒ ලක්ෂ 30ක් වෙනවා කියන්නේ අපි ඩොලර් බිලියන 7ක් අපිට එනවා. ඩොලර් බිලියන 7ක් අපිට ගන්න පුළුවන් රටේ ආර්ථිකයට මේ දැවැන්ත කඩා වැටිච්ච රට, දැවැන්ත විදියට බිඳ වැටිච්ච රට ගොඩනගා ගන්න වෙන්නේ අපේ සම්පත් මූලික කරගෙන. ඒ නිසා මේ අපි මේව හරියට කළමනාකරන වැඩ පිළිවෙල හදලා තියෙනවා. ඒ නිසා තමයි පරිසරය සම්බන්ධව අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන තුළ පරිසරයට හුඟක් දේවල් අපි පෙන්නලා තියෙනවා. ඒ ආකල්ප ගොඩනගලා තියෙනවා. දැන් අපි පටන් අරන් තියෙනවා මේ පරිසරය ආරක්ෂා කරන. ඒ වගේ තමයි කල්පිටිය අපිට අපේ දේවස්ථානයේ තියෙන තරුවිල සාන්තානා දේවස්ථානය. මේ දේවස්ථානය එක වසරට දෙවතාවක් මංගල්‍ය අපි ගන්නවා. මේ රටම දන්න ප්‍රසිද්ධ දේවස්ථානයක්. මේ දේවස්ථානයට එන ජනතාවට දැන් අපහසුතාවට පත් වෙලා තියෙනවා. මොකද විශේෂයෙන් මේ කල්පිටිය කෘෂිකාර්මික ප්‍රදේශයක්. අක්කර 16000කට වැඩි මේ ගොවි ජනතාව ගොවිතැනේ නියැලෙනවා. මේ පොහොර වෙනුවට කුකුල් පොහොර යෙදීම නිසා මේ ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත් වෙනවා. කුඩා දරුවෝ ඉඳලම සියලු දෙනාම අපහසුතාවට පත් වෙන මැස්සන්ගේ ග්‍රහණය වැඩි වෙලා තියෙනවා. ඒක දැවැන්ත පාරිසරික හානියක් වෙලා තියෙනවා. අපි මේ විදි සාකච්ඡා කරලා තියෙනවා. අපි දිස්ත්‍රික් සම්බන්ධ කරන කමිටුවේ කතා කරා. ඒකට සොලියුෂන් එකක් ගේන්න. ඒ වගේම පාර්ලිමේන්තුවේ මං පසුගියදා කතා කරා මේක සම්බන්ධව. ඇත්තට මේක වැඩ පිළිවෙලක් හැදෙන්න ඕන. මේ පරිසරයට මෙහෙම අපද්‍රව්‍ය මුදා හැරීමෙන් ජනතාවට පරිසරයට සෞඛ්‍ය වෙන හානිය ඒ කිසිවක් බලන්නේ නැතුව මේ පරිසරයට මුදා හැරීමෙන් දැවැන්ත පාරිසරිකව සමාජ බරපතල බලපෑමක් වෙලා තියෙනවා. ඒ නිසා මෙව්වත් මේ සංචාර කර්මාන්තය දියුණු කරනවා නම් මේ කල්පිටිය ආදර්ශීපේ ශක්තිමත් කරනවා නම් හැබැයි මෙව්වට විසඳුම් ලබා දෙන්න නිසා අපි වැඩ පිළිලක් හදමින් යනවා. ඉතා ඉක්මනින් මේ කුකුල් පොහොර එවනත එක වර්ග දෙකක් තියෙනවා. ලේයර් එක සහ බොයිලර්ස් කියලා මේවා මුදා හරිද්දී මේ පරිසරයට දැවැන්ත පරිසර හානියක් වෙලා තියෙනවා. ගෙදරක ඉන්න බෑ. ගෙදරක ජීවත් වෙන්න බෑ.
කන්න බොන්න බෑ උයන්න පියන්න බෑ මොකක්ද මේ ජීවිතේ මේ කල්පිටිය ප්‍රදේශයේ ජනතාවගේ නිසා මේකට ඉතා ඉක්මන වැඩ පිළිලක් ගන්න ඕන අපේ ඇමතුමා එක්ක සාකච්ඡා කරා ඒ නිසා මේවටත් විසඳුම් ලබා දෙන්නේ මේ කල්පිටිය අර්ධද්වීපයේ කල්පිටිය කලාපයේ කුෂිකාර්මික වගේම දීවර වගේම සංචාරක ශේෂ්ත්‍රයෙන් ශක්තිමත් කරන්න අපි වැඩ පිළිලක් හදමින් තියෙනවා ඒකට අපි මේ පරිසරය කියන ඉතාම වැදගත් වෙලා තියෙනවා අද පරිසර දිනේදීත් අපි මේ සැලසුම් කරේ මේ ආරක්ෂා කරන සංරක්ෂණ කරන රැක ගන්න ඒ ආරක්ෂා කරගන්න ඒ වගේ තමයි අපි දීවර කර්මාන්තේ ගන්න ජනතාවට මුදල් කර්මාන්තේ කරන ජනතාව අතර ගැටීම් ඇති වෙලා තිනවා මේ පරිසරය ඒ දේවල් සම්බන්ධව ඒවත් අපි සාකච්ඡා කරමින් පොදුම විදිහට මේව කළමනාකරණය කරගන්න මේ කල්පිටිය අරද්දීපි ආරක්ෂා කරන්න අපි වැඩ පිළිවෙල සකස් කරනවා අද දිනේදී අපි මූලික වශයෙන් මේ පරිසර දිනේ ලෝක පරිසර දිනේ මූලික කරගෙන ගරු ආණ්ඩුකාරතුමා සහභාගී වෙලා අද දිනේදී මේ කරේ මේක තවත් දුරටත් කල්පිටිය මූලික කරගත්තම මේ පරිසර පද්ධතිය සම්බන්ධව ජනතාවට රට ලෝකෙට අපි කියා පාන්නේ. නෑ මෙහෙමයි අපි දන්නවා කල්පිටිය අරද්දීපේ කියන්නේ ඇත්තටම වැල්ලි තමයි මේ ගොවිතැන කරන්නේ. අපි දන්නවා අක්කර 16000ක ගොවි ජනතාව මේ සැලකුත් ප්‍රමාණයක් ගොවිතැන් කරනවා 10 ගාණක් 15000කට වැඩි ඊටත් වැඩි 20000ක් 25000ක් විතර ගොවිතැන් කරනවා. එතකොට මේ ජනතාව ගොවිතැන් කරා. අර පහුගිය කාලේ පොහොර හිගවීම සහ මිල වැඩිවීම සම්බන්ධව ජනතාව අපහසුතාවටපත් වෙච්ච මොහොතේ තම ගොවිතැන කරගන්න ඕන. මොකද මේක අඛණ්ඩව ගොවිතැන් කරන කලාපයක්. අපි දන්නවා අපේ රටේ කන්න දෙකයි ගොවිතැන් කරන්නේ යලමහ කන්න වලට ගොවිතැන කරන ක්‍රියාවලියක් තියෙනවා. හැබැයි කල්පිටිය කියන්නේ එහෙම නෙමෙයි. කල්පිටිය අරද්දීපේ ගොවි ජනතාව අඛණ්ඩ ගොවිතැන නියැලෙනවා. අද වගාව අවසන් කර හාවෙස්ට් කරොත් හෙට හාලා ආයෙ වැඩ පටන් ගන්නවා. පැලි ඉඳන්න ගන්නවා. එතකොට මේ ක්‍රියාවලිය අඛණ්ඩව යද්දී අපේ රටට ආහාර වැඩියෙන්ම සපයන්නේ කල්පිටිය මේ ප්‍රදේශයේ මේ කලාපෙන්. එතකොට මේක රැක ගැනීම අංකයකට අපිට තියෙන වගකීමක්. ඒ නිසා පොහොර වලට ඔවුන්ට සාධාරණ මිලක් තියම අපි මේක කල්පනා කරන්නේ පොහොර සාධාරණ මිලක් අඛණ්ඩ පොහොර සැපයීම ගුණාත්මක පොහොර සැපයීම ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ගොවි ජනතාවට ප්‍රශ්නයක් නොවෙන්න තමන්ගේ වගාව අඛණ්ඩව කරගෙන යන්න ඕන. අනිකුත් පොහොර වර්ග තියෙනවා. අපි දන්නවා ගුම පොහොර පාවිච්චි කරනවා, කැලෑ පොහොර පාවිච්චි කරනවා. ඒ වගේ කොම්පෝස්ට් පොහොර පාවිච්චි කරන මේ පස සරු කරගන්න. ඒ පස සරු කරගෙන කාබනික පොහොර යොදවලා තමයි මේ ගොවිතැන් කරගෙන ආවේ. නමුත් අර පහුගිය කාලේ තිබිච්ච විශේෂ පොහොර හිගේසා පොහොර මිල වැඩිවීම නිසා ගොවි ජනතාව පෙළඹුණා වෙනත් විකල්ප වලට. කියන්නේ ඒක කුකුල් පොහොර වලට. ඉතින් කුකුල් පොහොර භාවිතාව පාර්ශ්වික හානිය බවට පත් වෙලා තියෙනවා. අපි කුකුල් පොහොර හදන නැත ඒ කුකුල් ගොවි පොළවල් වලට වැඩි පිළක් හදන්න ඕන. ඒ උන්ගේ පොහොර නිකන් මේ ජනතාවට බෙදා හරින්න දෙන්න බෑ. ඒකට වැඩ පිළිලක් හදන්න ඕන. ඒකට දැවන්ත ෆැක්ටරි හදලා ඉවරලා ඒවා පොහොර බවට පත් කරලා කොම්පෝස්ට් බවට පත් කරලා ඒ පොහොර ටික ගොවි ජනතාවට ලබා දෙන්න පුළුවන්. එතකොට මේ පාරිසරික හානියක් නෑ. ඒ පොහොර බිමට පසට යොදවලා ඉවරලා ඒක රොටරි කරලා පසත් එක කලවම් වෙලා මේ කුකුල් පොහොර දැම්මට ප්‍රශ්නයක් නෑ. මේ තියෙන්නේම නෙමෙයි ගෙනල්ලා නිකන් ඉහිනවා. තමගේ වගාව හැටියට කුකුල් පොහොර ටික ඉහිපුවන් පස්සේ මේක පරිසරික සහ සමාජ හානියක් බවට පත් වෙලා තියෙන එක වැඩ පිළිවෙලක් හදන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. නැත්තම් පොහොර නවත්තන්න නෙමෙයි. අපි ඇමතුමා එක්ක සාකච්ඡා කරලා යම් සහන ක්‍රමවේදයක් හදන්නත් මේ කුකුල් පොහොර භාවිතාව ක්‍රමවත් කරලා විධිමත් කරලා ඒක තාක්ෂණයක් පාවිච්චි කරලා පොහොර කොම්පෝස්ට් පොහොරක් බවට පත් කරලා ඉවරලා මේ ගොවි ජනතාව මේ ප්‍රදේශයට ගොවිතැන සරු කරගන්න ලාභ ලබා ගන්න අවස්ථාවක් හදන්න. ඊට අමතරව කුකුල් පොහොර වැව්වලට දාලා වැව්වල ජලය පවා කළු වෙලා තියෙන පුත්තලම් ප්‍රදේශයේදී. නෑ ඇත්තට මේ ප්‍රශ්නයක් තියෙනවනේ දැන් පුත්තලම් දිස්ත්‍රික්කයේ ඇත්තටම පුත්තලම් සහ කුරුණෑගල දිස්ත්‍රික්ක දෙකම වයම් පළාතේ තමයි මං හිතන්නේ වැඩියෙන්ම මේ කුකුල් මස් නිෂ්පාදනය කරන දිස්ත්‍රික් විදිහට බිංගිරිය අපි ගත්තොත් විශේෂම තියෙනවා. එතකොට කුකුල් කොටු නේ ඒ ගොවිපළවල් වැඩි. එතකොට මේ කුකුල් ගොවිපළවල් හදන්න අවසර බලපත්‍රයේ අදාළ පරිසර හරි ඒ ආයතන විසින් දුන්නට ඒ අපද්‍රව්‍යයට මොකද්ද කරන්න කියලා වැඩ පිළිලක් හැදිලා නැහැ. අපද්‍රව්‍යයට කුමක්ද කරන්න කියලා වැඩ පිළිලක් හැදිලා නැතුව අපි ඒවට දෙනවා නිෂ්පාදනය කරන්න කුකුල් දාන්න. ඒතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ ඒ කට්ටිය කරන්න මේ කාට හරි දෙන්න ඕන. ඉස්සර නම් නිකන් දෙනවා. දැන් ඒකත් සල්ලි වලට තමයි දෙන්නේ. ඒ නිසා මේක දැන් මිලක් වැඩි වෙලා තියෙනවා. කල්පිටිය නිසා මේ පුත්ලන් දිස්ත්‍රික්ක ගොවිතැන් වලට මේක පොරේ නිසා එයාලා බෙදෙනවා. හැබැයි අපි එයාලාට ගොවිපළ වලට ඊට පස්සේ අපි ක්‍රමවේදයක් හදනවා. මේවා නිකන් අහක දාන්න බෑ. ඒ විදිහට දෙන්න බෑ. ක්‍රමවේදයක් හදලා මේක තාක්ෂණික ක්‍රමවේදයක් කරලා ෆැක්ටරිස් හදලා ඇසින්නේ විදිහට ඒ උන් එකතු කරලා අපි ඉදිරි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහ ක්‍රමවේදයක් හදන්න නැත්නම් වැව් වලට දාන්න ප්‍රදේශ මුදාහරින් අපි මේක ඉදිරියට දෙන්නේ සමාජ පරිසර විශාල හානියක් මේ වලින් සිදු වෙනවා. වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ඊටාම ඔබලා දන්නවා පැහැදිලි. මේ වෙනකොට අපේ ආණ්ඩුව මාලිමව ආණ්ඩුව
මේ රට තිබුණු තැනින් ගොඩ අරගෙන ආර්ථික වශයෙන් නේද සමාජ වශයෙන් දේශපාලන වශයෙන් මේ හැම පැත්තෙම ස්ථාවර කරලා තියෙන්නේ. දැන් අපි දන්නවා අපනයන ශිෂ්ටයේ නේද අපි යම් තැනකට ගෙනලා තියෙනවා. අපේ ඩොලර් සංචිත සක්මත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට සංචාරක පැමිණීමෙන් තියෙනවා, ආයෝජක පැමිණීමෙන් තියෙනවා. එතකොට අපේ රටේ තිබුණු අර්බුදයට අපි විසඳුම් ස්ථාවර කරලා ආර්ථිකය පැත්තෙන් ස්ථාවර කරලා විසඳුම් ලබා දීමට බලාපොරොත්තු මේ වැඩ පිළිවෙල සකස් කරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට මේ වෙනකොට අපිට තියෙන්නේ අපි ශක්තිමත් ඒ නිසා අපි රටේ ජනතාවගේ අභිලාෂයන් මේ විදිහට ඉටු කරමින් තියෙනවා. ඒ නිසා අපිට ඉදිරියට වැඩ ගොඩාක් තියෙනවා මේ කරන්න. මේ බිඳ වැටපු රට මෙතනින් ගොඩ අරගෙන මේ පොහොසත් රටක ලස්සන ජීවත් වෙන පරිසරයක් නිර්මාණය කිරීම තමයි අපේ මූලික අරමුණ. ඒ නිසා මේ වෙනකොට පළාත් පාලන ආයතන අපි බලය ලබාගත්තු පළාත් පාලන ආයතන අපි ඒ බලය ස්ථාපිත කරමින් අපේ ඒ කණ්ඩායම ඒ වැඩ බාර ගනිමින් තියෙනවා. තව දුරටත් අපිට මේ මාසයේ ඇතුළත ඒ සභාවල බලය ස්ථාපිත කරලා ඒ වැඩ බාර අරගෙන ප්‍රදේශීය ජනතාවට ගමේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න සංවර්ධනය වැඩ කටයුතු කරන්න වැඩසටහන් හදලා තියෙනවා. ඒ වගේම තමයි අපි පුත්තලන් දිස්ත්‍රික්කය ගැන විශේෂම ගත්තොත් අපි දැවැන්ත ව්‍යාපෘති ප්‍රවාහනයක් දිස්ත්‍රික්කට ගේන්න සූදානම් වෙලා කරගෙන යනවා. ජල ප්‍රශ්නේ තියෙන පානීය ජලය ප්‍රශ්නේ තියෙන පුත්තලන් දිස්ත්‍රික්කයට කල්පිටිය ප්‍රදේශයටත් පුත්තලම ආසනයේ වගේ විශේෂ තැන් වලට අපි දැවැන්ත වැඩසටහන් ඉදිරියේදී ගේන්න සූදානම් වෙලා තියෙනවා. දැවැන්ත ජල ව්‍යාපෘති කරන්න සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික්කයේ හඳුනාගත්තු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් ගේන්න සූදානම් වෙලා තියෙනවා. පළාත් පාලන ආයතනත් ප්‍රතිපාදන වෙන් කළ ශක්තිමත් කරලා ගමේ ජනතාවට ග්‍රාමීය ආර්ථිකතා සංවර්ධනයට ශක්තිමත් කරන්න වැඩ පිළිවෙල සූදානම් කරගෙන යෝජනා කරගෙන තියෙනවා.